ICU එකේ දොර දිහා බලාගෙන මම පැය ගාණක් අඬ හිටියා. ඇතුලේ ජීවිතයක සටන් කරමින් හිටියේ මගේ අවුරුදු 5ක් වයස පුංචි දු. ප්‍රශ්නේ උනේ එයාගේ ලේ වර්ගය හොයාගන්න බැරි වුණ එකද. මං දන්න කියන හැමෝටම කිව්වා. සෝෂල් මීඩියා වල පෝස්ට් දැම්මා. පැය ගාණක් ගියත් කවුරුත් හොයාගන්න බැරි වුණා. ඒ තව පැය දෙකයි. ඒට කලින් ලේ ඕන. දොස්තර මහත්තයා එළියට ඇවිත් කිව්වේ මගේ ඔළුවට අකුණක් ගැහුවා වගේ. මගේම ඔළුවට ගහගත්තා. දෙවියනේ මගේ දරුවා බේරලා දෙන්න. මම ඉකි ගගහ ඇඬුවා. එතකොටම මගේ ඔස්සරහට ඇවිත් නතර වුණේ කිලිටි වෙච්ච ඇඳුම් ඇඳගත්ත මැදිවියේ මිනිස්සෙක්. නෝනා. ඇයි මේ අඬන්නේ? ඔහු රෝහලේ මේසන් වැඩට ආපු කෙනෙක්. මම අමාරුවෙන් වචන ගලපලා මගේ දරුවා ගැන හැම දෙයක්ම කියලා දැම්මා. නෝනා, මගේ ලේ වර්ගෙත් ඒකමයි. ඒ මිනිස්සයා සාක්කුවෙන් කාඩ් එකක් එළියට ගත්තා. මගේ ඇස් අදහා ගන්න බැරි වුණා. හරි මැච් වෙනවා. ඉක්මනට ගමු. මම ඉක්මනට යාව අල්ලලා රෝහලේ ලේ බැංකුවට එක්කන් ගියා. විනාඩි 20කට පස්සේ ඒ මිනිස්සයා එළියට ආවා. ඒගේ අතේ පුංචි ප්ලාස්ටර් එක අලවලා තිබුණා. ඔයා දෙවියෙක් ආයේ. ඔයා මගේ දරුවා බේරගත්තේ. මම පර්ස් එකේ තිබුණු රුපියල් 5000 නෝට්ටු දෙකක් ඔහුට දික් කළා. ඒ මිනිස්සයා ඒ සල්ලි අල්ලලා මගේ පර්ස් එකටම ආපහු දැම්මා. මගේ දුවත් මීට අවුරුදු ගානකට කලින් මේ වගේම ලෙඩ වුණා. එදා වෙලාවට ලේ ටිකක් හොයාගන්න බැරි වෙච්ච නිසා මට මගේ කෙල්ලව නැති වුණා. මේ සල්ලි වලින් දුවට පළතුරු ටිකක් අරන් දෙන්න. අද මගේ දුව සනීප වෙලා දුව පැනලා සෙල්ලම් කරනවා. ඒ හුස්ම ගන්න වාරයක් පාසා ඔයාගේ ඇඟේ දුවන්නේ මම කවදාවත් නම නොදන්න. ඒත් මනුස්සකම රජ කරපු ඒ අහිංසක මිනිසයාගේ ලේ. ජාතිය, ආගම, කුලය කියලා අපි බෙදිලා මරා ගත්තට හදිසියකදී ජීවිතයක් බේරගන්න වෙලාවට අපි කාගේ ඇඟෙත් දුවන්නේ එකම රතු පාට ලේ.